සූදානම් සිටිනවා. මෙන්න සූදානම් වසන්ත ක්‍රීඩකයා. පන්දු පහරක් එල්ල කරනවා. දැකුම් කළු පන්දු පහරක් ක්‍රීඩා පිටියෙන් ඔබටමයි. පන්දුව පසුපස ඉල්ලනවා පන්දුවක්. තමන්ට හරියාකාරව පන්දුව දිශාව වෙනස් කරනවා. පන්දු පහරක් එල්ල කරනවා. කෙලින් දිශාවෙන් කිසිම ක්‍රීඩකෙක් නැහැ. ධාවකයා පළවෙනි දෙවෙනි පසු කරනවා. දෙවෙනි පසු කරනවා. තුන්වෙනි පසු කරනවා. මේ වෙනකොට කඩේම වේගවත් වෙනවා. අන්න නිවේදනය ආරම්භ කරද්දීම අන්න ක්‍රීඩා පිටිය තුල අන්න දැකුම් කළු ලස්සන පාරක් ගහනවා. අන්න නැවතත් දැකුම් කළුයි. අන්න නැවතත් දැකුම් කළුයි. ක්‍රීඩා පිටියෙන් නිවතටමයි. අන්න මම හිතන විදිහට අන්න ක්‍රීඩා පිටිය තුල ලයිරු මදු සංකයි මම කිව්වා ගානකොට ගහනවා. ඉතින් ආයේ ලකුණු තියෙනවනේ අපිට කලබලයක් නැහැ. අන්න ක්‍රීඩා පිටියේ අන්න වටිනා කියන පන්දු ප්‍රහාරයක් ක්‍රීඩා පිටිය තුල ලකුණ එන්නට පුළුවන්. ජනක වේගවත් වෙන්න අන්න උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ. රැක ගන්නට හැකියාවක් තියෙයිද? නෑ මං හිතන්නේ නෑ. අන්න නැවතත් වසන්තය හමා යනවා ක්‍රීඩා පිටිය තුල. මෙන්න තව පිටිය තුල ලයිරු මදු සංකයි මේ. මෙන්න ක්‍රීඩා පිටිය තුල අනර්ගයි පන්දු ප්‍රහාරය ක්‍රීඩා පිටිය තුල රැක ගන්නට හැකියාවක් නැහැ. රැක ගන්නට අවස්ථාවක් වෙන ක්‍රීඩා පිටිය තුල වසන්ත අන්න අවස්ථාව වෙනවා. වසන්තට වාසනාව. සැකස්ම බැලුවා නම් ඔයිට වැඩි වෙනසක් ගන්න තිබ්බා. හොඳයි උඩ ගෝනේ පන්දුව ක්‍රීඩා පිටියෙන් ඈතින් ඈතටමයි රකින්න එනවා. රකින්න වෙන්නේ නැහැ. වෙන ක්‍රීඩා පිටියේ ලයිරු මදු සංකයි ගහන්නේ. ඈතින් ඈතටමයි පන්දුව මෙහි කත සිප ගන්නවා. සුපුරුදු පහර අන්න හොඳයි පන්දු ප්‍රහාරය. උඩගුවන් පන්දු ප්‍රහාරයක් ලෙස යන්නේ. ක්‍රීඩා පිටියෙන් එහා කොනටයි. ක්‍රීඩා පිටියේ අර ලස්සන උඩින් ගිය පාරක් ආයේ බලන්නට වෙන අන්න ඉල්ලුමට සැපයුම ලැබෙනවා. ක්‍රීඩා පිටියේ මේ කත සිප මෙන්න අන්න හොඳයි පන්දු ප්‍රහාරය. අන්න තැනටම යනවා. තැනටම ගියා කිව්වොත් මා නිවැරදි. අන්න ලස්සනටම ගියා. අන්න ලකුණ එනවා. මං කිව්වා අන්න අපේ කොල්ලෝ ටික අදාස දවසක් නිවේදනය කරන්නට